සුබ දවසක්. සුබ දවසක් කියලා පුරුදු විදිහට පටන් ගත්තට ඔයගොල්ලෝ දන්නවා මේ කාලේ මේ දවස්වල ලෝකේ අපි කාටත් ඒ තරම් සුබ කාලයක් නෙමෙයි නේද ගත වෙන්නේ. මොකද මැදතර විදි ඇසේලා තියෙන යුතමය තත්ත්වයක් එක්ක ඒ ප්‍රධාන රටවල් තුන ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානයට අමතරව අපි වගේ පුංචි රටවල් වලට පවා සෑහෙන බලපාන්න තියලා තියෙනවා. හැබැයි අපි ගත්තොත් මේන්ලි මේ යුද්ධයට සම්බන්ධ වෙන රටවල් තුන වෙන ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය වගේ රටවල් වල සෑහෙන මිනිස් සංහාරයක්, දේපල හානියක්, ජීවිත හානියක්, මේ සියලුම දේවල් වලට මුහුණ දෙන්න තමයි ওই මිනිස්සු තමන්ගේ දිනදා කටයුතු කරගෙන යන්නේ. ඒක ඇමරිකාවටත් පොදුයි, ඉරානයටත් පොදුයි, ඊශ්‍රායලයටත් පොදුයි. මේ වැඩි හිටි නැත්නම් වයසක චීප දෙනෙකුගේ ඕනෑකම් වලට තමන්ගේ බලලෝභයට, තණ්හාවට, ආශාවලට විශේෂයෙන් මේ පුංචි එවුන් විඳින දුක කිසිසේත්ම අනුමත කරන්න බෑ අපිට. නිකන් හිතලා බලන්න මේ රටවල් තුනේ ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය කියන රටවල් තුනේ අවුරුදු 10ක 12ක විතර පුංචි එවුන් තුන්දෙනෙක් එක තැනකට ගෙනත් දැම්මොත් සෙල්ලම් කරන්න කියලා. මේ යුද්ධය ගැනවත් කිසිම දෙයක් දන්නේ නැති මේ පුංචි එවුන් තුන්දෙනා බොහොම අපූර්වට සෙල්ලම් කරගෙන උසද, මිටිද, කළුද, සුදුද, ඔවුන් කතා කරන භාෂාව මොකද, උන්ගේම භාෂාවක් හොයාගෙන උන් සෙල්ලම් කරයි. ඒ තරම් උන්ගේ ලෝකයේ හරිම පියෝ වැඩි කිය වෙනකොට අපේ ලෝක මේ විදිහට සංකීර්ණ වෙලා වෙනස්ක් වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන මාතෘකාවට මේ දේවල් සම්බන්ධයි කියලා මම කිව්වේ. අද අපි කතා කරන්නේ ෆිල්ම් එකක් ගැන. ඉරාන ෆිල්ම් එකක් ගැන. ඉරානියන් ෆිල්ම්ස් කියන්නේ මම හිතන්නේ ලෝකයේ සෑහෙන ක්ලේම්ඩ් ෆිල්ම්ස්, විශේෂයෙන්ම ඉරානයේ ගත්තම ඉරානයට කලින් පර්සියාවේ ඉඳලා කලාවට තාම විශාල සේවාවක් ඉෂ්ට කරපු, ඒ වගේම තාම විශිෂ්ට නිර්මාණ බිහි කරපු රටක්. විශේෂයෙන්ම සංගීතය, කාව්‍ය, සාහිත්‍ය වගේම ගෘහ නිර්මාණ ශිල්පය පැත්තේ තාම නිර්මාණශීලී දේවල් කරපු රටක් තමයි පර්සියාව ඉරානය කියන්නේ. මෑත කාලේ ඉරානය තාම සිනමාව වගේ තාම විශිෂ්ට නිර්මාණ බිහි කරපු සිනමාවක් තමයි ඉරානයට තියෙන්නේ. විශේෂයෙන්ම අපි සම්මතයක් විදිහට පිළිගන්නවා යුරෝපියන් සිනමාව තමයි කලාත්මක සිනමාවේ උච්චතම තැනට ගිහිලා තියෙන සිනමාවක් කියලා. ඒ යුරෝපියන් සිනමාවේ තියෙන කලාත්මක භාවය මැද පෙරදිගට එනකොට, නැත්නම් ආසියානු කලාපයට එනකොට ඒක හරියටම ග්‍රැබ් කරගත්ත සිනමාවක් විදිහට අපිට ඉරාන සිනමාව හඳුන්වන්න පුළුවන්. ඉරාන සිනමාවට ඒ වගේ තැනක් අත්කර දෙන්න මූලික වුණ ඩිරෙක්ටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. අම්බස් කියාරොස්තාමි වගේ ඩිරෙක්ටර් කෙනෙක්, මජීද් මජීදි වගේ ඩිරෙක්ටර් කෙනෙක් ඒ අතරේ මුල් තැන ගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මජීද් මජීදි 1997 දී නිර්මාණය කරපු Children of Heaven ෆිල්ම් එක ගැන. මජීදි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ළම කාලය පදනම් කරගත්ත ෆිල්ම්ස් තමයි කරලා තියෙන්නේ. එයාගේ අපි අද කතා කරන Children of Heaven, ඊට අමතරව Song of Sparrows, Color of Paradise වගේ ෆිල්ම්ස් ගත්තත් ළමා කාලේ බේස් කරන, ළමයි බේස් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි ළමා චිත්‍රපට දැක්ස්ටෝරේ නෙමෙයි. ඒ තමයි යාගේ විශේෂත්වය වෙන්නේ. මේ ළමයින්ගේ ලෝකේ හරහා වැඩිහිටියන්ට කතා බහ කරන්න තමයි එයා ගොඩක් වෙලාවට උත්සාහ ගන්නේ. සරල විදිහට කිව්වොත් ළමයින්ගේ ලෝකෙ පෙන්නලා මහයුන්ට ලොකුවයින්ද සෑහෙන දක්ෂයි මජීඩි කරන්නේ. ඒක තමයි යාගේ ෆිල්ම්ස් හරහා. ඉතින් ඒ වගේ ෆිල්ම් එකක් තමයි Children of Heaven කියන්නේ. මේක 97 නිර්මාණය වුණු ෆිල්ම් එකක් හින්දා ගොඩක් ෆිල්ම්ස් වල අසකට මේක බලලා ඇති. හැබැයි මේ වෙනකොටත් ෆිල්ම් එක බලලා නැත්තම් මැරෙන්න අනිවාර්යෙන්ම බලන්න Children of Heaven, මජීද් මජීදිගේ 1997 රිලීස් වන ෆිල්ම් එක. ෆිල්ම් එකේ අපේ මේන් ප්‍රොටගනිස්ට් මේකෙත් සුපුරුදු විදිහට මජීදිගේ ළමයි දෙන්නෙක් තමයි බේස් වෙන්නේ ෆිල්ම් එකට. ඒ කියන්නේ තව මේන් ප්‍රොටගනිස්ට් ඇවිල්ලා අලි අවුරුදු 12ක 13ක වගේ පිරිමි දරුවෙක්. එයා ටෙහෙරාන් නගරයේ ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. එයාට නංගි කෙනෙක් ඉන්නවා, ඒ තමයි සාරා. මේ සාරා සහ අලිගේ ජීවිතේ එක
එක පුංචි ට්විස්ට් එකක් තමයි ෆිල්ම් එකට බේස් වෙන්නේ. මේ දෙන්නා මේ ඉතාම දුප්පත් ෆැමිලි එකක අයියා කෙනෙක් සහ නංගි කෙනෙක්. එයාගේ තාත්තා කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. ඒ වගේම එයාගේ අම්මා රෝගීව ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්. ඉතාම දුක්තර ජීවිතයක් තමයි මේගොල්ලෝ ගත කරන්නේ. මෙහිම ගත කරන ජීවිතය ගත කරනකොට ෆිල්ම් එක පටන් ගන්නවා. අලි යනවා කඩේට බදු ගේන්න. ඒ ගිහිල්ලා එන ගමන් එයාගේ නංගිගේ කැඩුණු සපත්තු දෙක යට දෙනවා හදාගෙන කියලා. කොහොම හරි අලි යතින් මේ නංගිගේ අලුතෙන් රෙපෙයාර් කරපු අලුතෙන් හදපු සපත්තු දෙක නැකිලනවා. මෙතන තමයි මේගොල්ලන්ගේ ස්ට්‍රගල් එක පටන් ගන්නෙ. خدا راست میگم رفته بودم مغازه اکبر آقا سیب زمینی بخرم وقتی برگشت میدم که افشان نیست هرچی دنبالشون گشتم نتونستم پیداشون کنم یعنی گم شده؟ به ماما چیزی نگو پیداشون میکنم فردا چطوره برم مدرسه؟ گیانه نکن الان میرم دنبالشون پیداش کنم නංගීට කියන සීන් එක තාම සංවේද තාම ලස්සනට නිර්මාණය කරපු සීන් එකක්. අලි ගෙදර ඇවිල්ලා මංගීගේ එකම සමතු දෙක අතින් ඇති වුණා කියන සීන් එක සහ ඒක අම්මට තාත්තට කියන්න බැහැ. අපි මේ ප්‍රශ්නෙට මොන දෙමු කියන සීන් එක. මෙතනදී අපි කියන්න ඕනේ මජීඩි ගොඩක් වෙලා උත්සාහ කරනවා එයාගේ ෆිල්ම්ස් වලට non professional actors ලා පාවිච්චි කරන්න. ගොඩක් වෙලාට යා non professional actors ලා තමයි පාවිච්චි කරන්නේ. ඒ main characters වලට මේ children of Seven film එකේ main character එකේ කරන දරුවන් දෙන්නාම non professional actors ලා. මොකද මජීඩි කියන විදිහට යා විශ්වාස කරනවා non professional actors ලා තමයි ඒගොල්ලන්ගේ soul එක එළියට ගන්න එයාට මජීඩිට ලේසි වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ෆිල්ම් එක නම් යා ඒක පරිමිතම කරලා තියෙනවා. මොකද මේ ළමා මළුවා සහ නෙලිය දැක්තාම ඔන්න තාම දක්ෂ විදිහට බලංග දානවා අපිට පේනවා. ඒ තාම දක්ෂ විදිහට මාගේ මේ සෝල් එක එළියට ගන්න කියලා. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ ස්ට්‍රගල් එක පටන් ගන්න. ඒගොල්ලන්ට සම්පත්තු ගන්න සල්ලි නැහැ. ඒ නිසා මේගොල්ලන් තීරණය කරනවා මට රටරන්ක කියන්නේ නැහැ කියලා. මේගොල්ලන් මේකට උත්තරයක් විදිහට අයියා නංගි අයියාගේ ස්නීකර්ස් දෙක නැත්නම් අයියාගේ සපත්තු දෙක ෂෙයා කරන්න පටන් ගන්නවා. නැත්නම් ඒගොල්ලන් ඉස්කෝලේ යන විදිහට නංගිගේ ඉස්කෝලේ තියෙන උදේවරුේ අයියාගේ ඉස්කෝලේ තියෙන හවස්වරුේ ඒ නිසා මේ දෙන්න තීරණය කරනවා උදේවරුේ නංගි අයියාගේ සපත්තු දෙක දාගෙන යනවා හවස්වරුේ අයියා සපත්තු දෙක දාගෙන ඉස්කෝලේ යනවා. හැබැයි මේකෙදි ඒගොල්ලන්ට මොන දෙන්න සිද්ධ වෙන ස්ට්‍රගල් ගොඩක් අපිට ෆිල්ම් එකේ පෙන්නනවා. උදාහරණයක් විදිහට නංගි මේ අයියාගේ ලොකු සපත්තු දෙක දාගෙන යනකොට එයා දිහා අනිත් අය බලන විදිහ අනිත් අයට විහිළු කරනවා. ලොකු සපත්තු දෙකක් දාගෙන යන කෙනා ළමයා දිහා අමුතු විදිහට බලනවා. අලිගේ පැත්තට යනකොට අලිට බලන් ඉඳ සිද්ධ වෙනවා නංගි ඉස්කෝලේ ඇරිලා එනකල් සපත්තු දෙක දාගන්න. එයා නංගි ඉස්කෝලේ ඇරිලා එනකල් ඉඳලා සපත්තු දෙක දාගන්න. ඒක නගරේ වීදි පුරා දුවගෙන ඉස්කෝලේ යනවා. හැබැයි ඒම යනකොට එයා හැමදාම ඉස්කෝලේට තරක් වෙනවා. එතකොට ඉස්කෝලේ ටීචර්ස්ලාගෙන් එයාට බැනුම් අහන්න වෙනවා. මේ ස්ට්‍රගල්ස් ගොඩක් මොන වෙනවා. එක තැනකදී වෙනවා නංගි කියකින් අලිගේ එක සපත්තුවක් නැති වෙන්න යනවා. ඒ නැති වෙන්න යද්දී කොහොමද ඒක ආපහු හොයාගන්න බේරගන්නේ සපත්තුව. අයියා නංගිට තියෙන අතරේ නංගි අයියට තියෙන අතරේ තාම සියුම් විදිහට තාම ලස්සනට මේකේ පෙන්වනවා. එක තමයි වෙනවා අයියා දන්නවා එයාගේ අතින් වැරද්දක් වුණා. මේ වැරද්ද හදන්න හරිම අමාරු වැරද්දක්. නංගි පිටින් ඉන්නේ. අලිට හම්බ වෙනවා එයා හොඳට ඉස්කෝලේ වැඩ කරලා එයාට පෑනක් හම්බුණා තෑගි විදිහට. එයාගේ පෑන ගිහිල්ලා නංගිට දෙනවා. قشنگه؟ از کجا آوردی؟ معلمم بهم جایزه داد برای تو بگی ඊට අමතරව ටෙහෙරන් නගරයේ තියෙන මේ ඉරාන් සමාජයේ තියෙන දුප්පත් මොහොතක් කන්ට්‍රාස්ට් අපිට පෙන්නනවා. අලිගේ ෆැමිලි එකත් ඒ වගේම අලිගේ තාත්තා වැඩ කරන ගෙවල් වල ෆැමිලිස්. එක සීන් එකක් පෙන්නනවා අලි සහ තාත්තා එයාගේ තාත්තට වැඩ කරන්න හොයාගෙන යනවා. කිසිම සස්පලන්ටේ ගේකින් එයාට වැඩ දෙන්නේ නැහැ. හැබැයි එක ගෙදරකට ගියාම අලි ඒ ගෙදර ඉන්න පුංචි ළමයාත් එක්ක එකතු වෙලා
ඒ දෙන සෙල්ලම් කරන්න පටන් ගන්න. ඒ ළමයාගේ මාර්ගෙන් අලි තමන්ගේ කාක්කට ඒ ගෙදර වත්තේ වැඩ කරන්න chance එක අරන් දෙනවා. ඉතින් ඒවෙන් අපිට පෙන්නන අර වැඩිහිටි සමාජයේ කොහොමද අපි දෙකට බෙදලා ඉන්නේ. හැබැයි පුංචි උන්ගේ ලෝකවල ඒවා කිසිම තැනක් නැහැ. උන් වෙජ්ජත් එකට සෙට් වෙනවා. උන්ගේ ලෝකවල ලොකු කතන්දර නැහැ කියන එක. ඒ අතරේ අලිගේ ඉස්කෝලේ මැරතන් එකක් සංවිධානය කරනවා. මේ මැරතන් එකේ 3 වෙනි තැනට හම්බෙන ටැග් තමයි සපත්තු දෙක, ස්නීකර්ස් දෙක. ඉතින් අලි ආසාවෙන් නේද මංගිට කියනවා මෙහෙම රේස් එකක් තර්ඩ් ප්ලේස් එක තමයි සපත්තු දෙක. මම එහෙම සපත්තු දෙක තියනවා. ඒක මාරු කරලා ඔයාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්න කියලා. මේගොල්ලෝ බොහොම සන්තෝෂයෙන් ඊට පස්සේ මේ රේස් එකට සහභාගී වෙන්නේ. මේ රේස් එක මම ගන්න විදිහට සිනමාවේ මම දැකපු තාම විශිෂ්ට ලෙස කැප්චර් කරපු සීක්වන්ස් එකක්. මේ entire රේස් එක. මේ රේස් එකට බෑක් ස්ටෝරි එකක් තියෙනවා. අතරම අලිගේ පුහුණු වීම වල උඹ අලි අර සපත්තු දෙක දාගෙන නන්දියෙන් අරගෙන සපත්තු දෙක දාගෙන තේරෙන්න කරේ. පීලි පුරා දුර තමයි ඉස්කෝලේට එන්නේ. ඒක ප්‍රැක්ටිස් එකක් හැමදාම මේ රේස් එකට. මේ රේස් එකට යන අලිගේ මේන් ටාගට් එක වෙන්නේ තුන්වෙනි තැන දිනාගෙන සපත්තු දෙක ඇගේ විදිහට දිනා ගන්න එක. අන්තිමට මේ රේස් එක තුන්වෙනි තැන තියාගෙන අලි ගිහිල්ලා අන්තිමට යා රේස් එක ඉවර කරනවා. පරාජිතයෙක් විදිහට. අලි කොහොමද පරාද වෙන්නේ? අලි රේස් එකේ පළවෙනි තැන දිනා ගන්න. රේස් එකේ පළවෙනි තැන දිනා ගන්න අලිට හිතා ගන්න බැරි වෙනවා. යා මේ මොකක්ද කරේ කියලා. යා නංගිට දැන් ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? යා කකුල් දෙක දිහා බලපුවම එයාගේ සපත්තු දෙකක් කැඩිලා. එයා දාගෙන රේස් එක දුවලා එයා දාගෙන ඉන්න සපත්තු දෙකක් කැඩිලා නැහැ. ඒ සපත්තු දෙකක් නැහැ. නංගිගේ සපත්තු දෙකක් නැහැ. ඊට අමතරව කකුල් වල දියපට්ට ඇවිල්ලා ලොකු ස්ට්‍රගල් එකක්. අන්තිම සීන් එකේ තමයි මම ගෙදර ගිහිල්ලා නංගිත් එක්ක එයාගේ පොන්ඩ එකක් මේ පොන්ඩ එකට දානවා අර දියපට්ට ආපු කකුල් දෙක. ඒ කකුල් දෙක ළඟට එන ගෝල් ෆිෂ් ලා. තාම සංවේදී විදියට තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ. හැබැයි එන් නෝට් එකක් විදිහට පොසිටිව් එන්ඩ් එකක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ ෆිල්ම් එක බලන්න කොයි විදිහටද තමයි ඉවර වෙන්නේ. එලා මම ඒක එහෙමම තියලා ෆිල්ම් එකේ අනිත් කාරණා ගැන කතා කරනවා. අපි ගොඩක් සාර මේ අපේ ප්‍රශ්න ලොකු අයගේ ප්‍රශ්න වැඩිහිටියන්ගේ ප්‍රශ්න තමයි ප්‍රශ්න විදිහට දක්වන්නේ. ඒවා තමයි සංකීර්ණ ප්‍රශ්න විදිහට දක්වන්නේ. හැබැයි පුංචි උන්ගේ මේ පුංචි ප්‍රශ්න අර වැඩිහිටියන්ගේ සංකීර්ණ ප්‍රශ්න තරම්ම සංකීර්ණයි. ඒ ප්‍රශ්න වලට ඒ තාම විශාල තැනක් ගෞරවයක් හිමි විය යුතුයි. පුංචියෙකුට සපත්තුව නැති වෙනවා කියන එක අපි මුහුණගෙන දරුණුතම ප්‍රශ්නය වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් උන්ගේ ලෝකය ඇතුලේ. එනිසා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය ගරුත්වය, ඒ අවශ්‍ය අවධානය අනිවාර්යෙන් ලබා දෙන්න ඕන කියන එක තමයි මේ ෆිල්ම් එකේ මුලින් නගටම බැලුවොත් අපිට දැනෙන්නේ කතාවෙන්. ෆිල්ම් එකේ මුලින් බලන්න පුංචි කාලේ ඒ පුංචි එවුන්ගේ කියන ලෝකේ පියොරිටි එක තාම ලස්සනට මේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා. ඒ පියොරිටි එක වැඩිහිටියෝ වෙනකොට කොහේ හරි තැනක අපි අතෙන් මග ඇරෙනවා. ඒ මග ඇරුණාට පස්සේ අපි මේ අපේ වැඩිහිටි ලෝකවල අපි ජීවත් වෙන විදිහ කොයි තරම් අප්සෙට්ද කියන එක අපිට තේරෙනවා මේ ෆිල්ම් එක බලලා ඉවරයි. 60 කඳුලක් යන තරමේ ෆිල්ම් එකක්. හරිම ලස්සනට ක්‍රාෆ්ට් කරපු ෆිල්ම් එකක්. මේ වෙනකොට ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අදහස කන්නට දාලා යන්න. අපි ලබන සතියේත් මේ ආර්ට් එපිසෝඩ් එකක් කරගෙන ඔයාලා ආර්ට් ගැන කතා කරන්න ආර්ට් කාස්ට් එක. thank you අපිට හිටියට.